අලුත් දවසක් කියන්නේ ඔයාගේ ජීවිතේ අලුත් ආරම්භයක්. ඔයාගේ පාස්ට් එකේ මොන දේවල් වුණත් ෆියුචර් එකේ මොන දේවල් වෙන්න තිබ්බත් ඔයා මේ වර්තමාන මොහොත සතුටින් ලස්සනට ගත කරන්න උත්සාහ ගන්නවා කියන්නෙම ඔයාගේ ජීවිතේ දිනන්න එක පියවරක් තියනවා කියන එකයි. සතිය අනිත් දවස් වගේ නෙවෙයි. ඉරිදා කියන්නේ මම විවේකීව සුවදායක කාලය ගත කරන දවසක්. ඔයාට මේ වීඩියෝ එකේ මං කරන සමහරක් පිස්සු වැඩ දකිද්දි මේ මොන විකාරයක්ද කියලා හිතේ. හැබැයි අපිට තියෙන එක ජීවිතයනේ. ඒ ලැබුණ වටින ජීවිතේ සතුටින් විඳින්න නැතුව විඳවනවන ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ හින්දා ඔයාව සතුටින් තියන්න පුළුවන් හැම පුංචි දෙයක්ම කරන්න උත්සාහ කරන්න. ඔයා පුරුදු වෙලා ඉන්න ඔයාගේ සතුට කැප කරලා අනිත් අයව සතුටු කරවන්න නම් ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා හිතන ඇති අනේ මෙයාට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙයා hina වෙලා ඔය සතුටින් ඉන්නේ කියලා. හැබැයි ඔයාට වගේම මගේ ජීවිතේට ප්‍රශ්න, අභියෝග, බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ ලෝක ස්වභාවය. හැබැයි එහෙම කියලා ඒ ප්‍රශ්න වලින් මිරිකිලා පීඩා විඳින එක නෙමෙයි කරන්න ඕන. ගල් මුල් වල වැදි වැදින ගඟක් උනත් ගලාගෙන යන්නේ. ඉතින් ජීවිතයත් ඒ වගේ තමයි. දුක් වෙන්න හේතු කොච්චරක් තිබ්බත් ඔයාව සතුටින් තියන්න පුළුවන් එක හේතුවක් හරි ඔයාගේ ලයිෆ් එකේ ඇතිනේ. ඒ ගැන හිතලා සතුටු වෙන්න. නිරෝගීකම කියන්නේ ජීවිතේට ගොඩක් වටින දෙයක්. සුවදායි නිින්දක්, පෝෂදායි ආහාර වේලක්, හොඳ සෞඛ්‍ය පුරුදු ඔයාගේ ජීවිතයට එකතු කරගන්නවා නම් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා ඔයාගේ ජීවිතේ නිරෝගීව ගත කරන්න පුළුවන් වෙනවා. බලන්න මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. ඒ ලස්සන විඳින්න ඒකාකාරී ජීවන රටාවක් ගත කරන ඔයා ආතතියෙන් පීඩා විඳින කෙනෙක් නම් ඩ්‍රීම් ලීව් එකක් තියෙන ෆ්‍රෙෂ් එයාර් එකක් ලැබෙන හොඳ ලස්සන පරිසරයකට ගියාම ඔයාගේ හිතයි ගතයි දෙකම සුවපත් කරනවා කියලාවත් දැනන් හිටියද? ව්‍යායාම කියන්නේ අපේ නිරෝගීකම රැකගන්න උදව් වෙන තවත් දෙයක්. හැබැයි කීයෙන් කී දෙනාද බොඩි එකට හරි වර්ක්අවුට් එකක් දෙන්නේ. ඉතින් කම්මැලිකම ඔක්කොටම වඩා ලොකුයිනේ. ඔයාගේ ඔය මහ ලොකු කම්මැලිකම පැත්තකට දාලා අද ඉඳන්වත් හැදෙන්න. දවස ප්‍රොඩක්ටිවිටිව ගත කරන්න චූටි හරි ආසාවක් තියනවා නම් උදෙන්ම නැගිටලා මූණ හොදලා ෆ්‍රෙෂ් වෙලා මේ වගේ මෝර්නින් වෝක් එකක් ගිහිල්ලා හරි යෝගා මෙඩිටේෂන් ප්‍රැක්ටිස් එකක් හරි කාඩියෝ වර්ක්අවුට්ස් ටිකක් හරි කරලා ඔයාට ඔයාගේ දවස ෆ්‍රෙෂ් එකේ පටන් ගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න ඒ පුංචි වෙනසට පුළුවන් වෙනවා. ඔයාගේ බොඩි එකට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා නම් ඔක්සිටොසින් කියන ස්ට්‍රෙස් හෝමෝන් එක රිලීස් වෙලා ඔයාට හොඳ මොටිවේෂන් එකක් ලබා දෙන. එතකොට අරමුණු ඉලක්කවලට යන්න අපිට උදව් වෙන ඩෝපමින් කියන හෝමෝනේ ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. හුඟ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ ෆෝන් ස්ක්‍රෝලින්, එතකොට වීඩියෝ ගේම්ස් ඔය වගේ දේවල් කරලා ඩෝපමින් ඉක්මනට ලබා ගන්නනේ. ඔයා දැනන් හිටියද මේ වගේ ස්වභාවික ක්‍රියාකාරකම් වලින් ඔයාගේ ඩෝපමින් ලෙවල් එක වැඩි කරගන්න පුළුවන් කියලා? ඉතින් ඔයත් ඔයාගේ බොඩි එක ලස්සනට මේන්ටේන් කරලා නිරෝගීව තියාගන්න කැමති නම් ශරීරයට හොඳ ව්‍යායාමයක් ලබා දෙන්න අමතක කරන්න එපා. මම ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්, ඩාන්ස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්, ඒ වගේම මෙන්ටල් ඇන්ඩ් ෆිසිකල් වෙල්බීන් එක සම්බන්ධ කටයුතු කරන නිසා මට පුළුවන් ඔයාට ඔයාගේ බොඩි එක ලස්සනට මේන්ටේන් කරන්න උදව් කරන්න. ඉතින් ඔයාට පුළුවන් මගේ ෆිට්නස් ක්ලාස් එකට, ඩාන්ස් ක්ලාස් එකට ජොයින් වෙලා ස්ට්‍රෙස් රිලීස් කරගන්නවත් එක්කම ලස්සන බොඩි එකක් හදාගන්න. ඉතින් ක්ලාසස් ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් 077 048 0375 කියන අපේ නම්බර් එකට WhatsApp message එකක් දාන්නකෝ. ඔයාගේ ඩේලි රූටින් එකේ ඔයාගේ ශරීරයට හොඳ ව්‍යායාමයක් ලබා දෙන්න නැත්නම් අමතක කරන්නේ නැතුව ඔයා ඒ දේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට එකතු කරගන්න. මම කියනවට කරලා බලන්නකෝ. ඔයා අද පටන් ගත්ත කියලා ඔයාගේ ලයිෆ් එකේ ලොකු චේන්ජ් එකක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒක එක දිගට කන්ටිනියු කරද්දී ඔයාගේ ශරීරේ, ඔයාගේ මනසේ ලොකු චේන්ජ් එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. මතකයිනේ මම කිව්වා ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ඒ හින්දා ඒකත් හොඳට මතක තියාගෙන ඔයාගේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු ටික කරගෙන යන්න.
ලස්සනට අඳින්න, වටපිටාව ලස්සනට පිරිසිදුව පිළිවෙලකට තියාගන්න. ඉතින් ඔයා ගන්න චූටි ඇක්ෂන් එකකින් ඔයාගේ ලයිෆ් එකේ ලොකු චේන්ජස් වලට යන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි මගේ දවස පටන් ගත්තේ. මේ වගේ තවත් ව්ලොග් එකකින් අපි හම්බ වෙමු. එතකන් සුබ දවසක්.